ඔබ ගෙවන දසාව අනුව ඔබේ ජීවිතයේ බොහෝ කරුණු වෙනස් වෙන්න ඉඩ තියෙනවා. අපි අද කතා කරන්නේ ඒ දසාවල් වලින් ඒ දසාවල් ගෙවනකොට අපිට ලැබෙන ප්‍රතිඵල මොනවද කියලා. මූලික වශයෙන් පෙන්වන කරුණු කීපයක් විතරක් මෙතන තියෙන්නේ. රවි මහදසාව ගෙවන විට රවි බලවත්ව සුබ තැන්වල සුබව හිටියොත් ධන දාහනිය ලැබීම, තම බලය ඉස්මතු වීම, නායකත්වය, ප්‍රසිද්ධිය ලැබීමද සිද්ධ වෙනවා. සතුරන් පරදා ජය ලබන්න වාසනාව තියෙනවා. රවි දුෂ්ට ස්ථානයක දුර්වලව සිටියේදී රවි මහදසාව ලැබුවොත් හදවත් රෝග, පිත් රෝග, සමේ රෝග, අක්ෂි රෝග, ඌෂ්ණ රෝග, දැවිලි රෝග වගේ දේවල් ඒ වගේම තමයි අනතුරුත් ඇති වෙන්න පුළුවන්. විතක තාත්තට කරදර කාලයක් එහෙම නැත්නම් පියා යම් කරදරවල මුහුණ දෙන කාලයක් වෙන්නත් පුළුවන්. නීති බාධා පවා ඇති වෙන්න ඉඩ තියෙනවා. මෙයින් පෙන්වන්නේ රවි මහදසාව රවි බලවත්ව සිටියොත් තනතුරු උසස් වීම ප්‍රසිද්ධිය ලබා දෙනවා මෙන්ම දුර්වලව හිටියොත් එහෙම නීති බාධා එහෙම නැත්නම් රාජ දඬුවම් පවා ලබා දෙන්න ඉඩ තියෙනවා කියන එක තමයි පෙන්වලා තියෙන්නේ. ඉතින් ඔන්න අපි මුලින්ම කතා කරේ රවි මහදසාව ගැන.